මම මේ ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්නේ. අපි පොඩි කාලේ අපි හැමෝම අර පොඩි සිංහමරන් කියන ඒවා දන්නවනේ. ඒ වුණාට ඒ වගේ මල් සුදු පාටයි. හැබැයි මේ බලන්නකෝ මේ මල දම් පාට මලක්. ඔයාලට පේනවා ඇති. ඒක දම් පාටයි සුදු පාට නෙවෙයි. අපි පුංචි කාලේ මේවත් එක්ක අපේ මතක හුඟක් තියෙනවා. මොකද මේ පොඩි සිංහමරන් කෝටුවකින් ගුටි කෑවේ නැති ළමයිගෙන් ඇත්තටම වැඩක් නැහැ අපේ කාලේ නම්. අපේ අම්මලාට අහුවෙන්නේ ඉස්සෙල්ලාම ගන්න පොඩි සිංහමරන් කෝටුවක්. ඕකෙන් තමයි අපිට හොඳට මේ වේවැල් කෝටුන අරන් සියඹලාද්දු කියලා දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ පොඩි සිංහමරන් වල මල් පිපෙන කාලෙට අපි ඒවත් එක්ක සෙල්ලම් කරනවා. ලේඩි කියලා බින්දිනවා, තඩි කියලා බින්දිනවා. ඉතින් එක එක ඒවට ගන්නවා, සැරිසිරි වලට ගන්නවා. අපි ඕකේ අර කොලේ අරගෙන බෝම්බ කියලා පුපුරවනවා. එක එක සෙල්ලම් කරනවා. හැබැයි දැන් අද කාලේ ළමයිට මේව එක සෙල්ලම් කරන්න නම් මං හිතන්නේ කාලයක් ඇති කියලා. ඒ වගේම මේ වගේ දේවල් වල සුන්දරත්වය විඳින්නවත් ඒ ළමයි දන්නේ නැතුව ඇති. ඉතින් මම මේ කියන්න යන්නේ මේකේ ඔයාලා මේකේ මල් දැකලා තියෙන්නේ මොන පාටින්ද? ඇත්තටම මම නම් මැද්ද මේ පුංචි කාලේ නම් දැකලා තියෙන්නේ මේ මල් සුදු පාටින් පිපෙනවා. කිරි සුදු පාටට තමයි මේ මල් පිපෙන්නේ. හැබැයි මේ මල් දම් පාටයි. ඔයාලට පේනවා ඇති. ඔයාලා දම් පාට මල් දැකලා තියෙනවා නම් මේක යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි මේකේ ඉතිහාස කතාවක් තියෙනවා. ඒක දන්න අය දන්නවා නම් මේක යටින් කමෙන්ට් එකක් දාන්න. නොදන්න අය ඉන්නවා නම් ඒත් දාන්න. මොකද මම ලෑස්ති ඔයාලට වෙනත් වීඩියෝ එකකින් ඒ ඉතිහාස කතාව හරි ලස්සනට ඔයාලට අරගෙන එන්න. මොකද අපි දන්න දේ අපි ඊළඟ පරම්පරාවත් එක්ක බෙදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ දන්න දේවල් මෙහෙමම නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් දන්න දේ යටින් කමෙන්ට් කරන් යන්න.